ක්ලියෝපෙට්‍රා විල්පත්තුවේ ජීවත් වෙන බලවත් කොටි දේනුවක්. ක්ලියෝපෙට්‍රාගේ විස්තර වගේම කොටියා වසම සලකුණු කරන හැටි මම අද ඔයාලට පෙන්නනවා. විල්පත්තු ජාතික වනෝද්‍යානය 2019 අගෝස්තු. හොඳටම පායලා වියලි සුළඟත් සරටම හමනවා. අහු රස්නේ නිසා සත්තු එළියට එන්නේ නැහැ ඉර බහිනකම්. පරිස්සමට බලාගෙන යනකොට කැලේ අයිනේ කොටයක් වගේ අමුතු යමක් අපි දැක්කා. ඔයාලටත් පේනවද? දැන් දැක්කද? වැල්ල උඩ සැපට නිදි. පැයකට වඩා නිදන් හිටියා මෙතනම. උදේ ඉඳන්ම මේ හරියේ කැලේ ඇතුලේ හෙවණක නිදන් තමයි ඉන්න ඇත්තේ. දැන් හවස 5ට විතර ඇති. විශාල බිලාලයින්ට ප්‍රමාණවත් කෑමක් ලැබෙන්නේ දවස් ගානකට සැරයක්. දඩයමක් කරගන්නත් ලොකු ශක්තියක් වැය කරන්න ඕනි. ඒ නිසා එයාලා හැකිතරම් ශරීරය මහන්සි නොකර විවේකීව ඉන්න කැමති ශක්තිය ඉතිරි කරගන්න. දැන් නම් නැගිටින්නයි යන්නේ. ක්ලියෝපෙට්‍රා ඒ කාලේ තරුණ කොටි දෙනා. දැන් ටිකක් වයසයි. ඒත් තාමත් හරි ලස්සන පෙනුමක් තියෙන සංචාරකයින්ට සාපේක්ෂව පහසුවෙන් බලා ගන්න පුළුවන් කොටියෙක්. ඒ වගේම ක්ලියෝ කියන්නේ සාර්ථක කොටිමවක්. මොකද ඇය කිහිපසරයක් පැටව බිහි කළා වගේම ඒ පැටවුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් හොඳින් ජීවත් වෙනවා. මේ වීඩියෝ එක පරිසර විද්‍යාව, සත්ව විද්‍යාව වගේ විෂයන් හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට, පාසල් පරිසර නියමුවන්ට, පරිසර සංරක්ෂණ ක්ෂේත්‍රයේ වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට, සංචාරක කර්මාන්තයෙන් න්‍යායීලා ඉන්න පිරිස් වලට, වනජීවි ඡායාරූප ශිල්පීන්ට වගේ අයට විශේෂයෙන් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ අයට විතරක් නෙවෙයි, පරිසර අධ්‍යාපනය කියන දේ රට කියන සියලුම ප්‍රවේශයන්ට තියෙන්න ඕනේ එක්තරා මට්ටමකට. මොකද ඒක ගොඩක් උදව් වෙනවා ඒ රටේ පරිසර ප්‍රශ්න මනාව කළමනාකරණය කරගන්න. බිලාල පවුල සමාජිකයෝ තදින්ම වසම්චර්යාව පෙන්눔 කරනවා. තම වසමේ සීමාව සලකුණු කරන්න ඔවුන් විවිධ ක්‍රම යොදා ගන්නවා. වලිගය ඔසවලා ගස් සහ පඳුරුවල ඉහළට මුත්‍රා විදීම එක ක්‍රමයක්. මේ කරන්නේ ඒ වැඩේ. ගැහැණු සහ පිරිමි දෙපාර්ශ්වයම වසම්චර්යාව පෙන්නනවා. පිරිමි කොටියෙක්ගේ වසම ගැහැණු කොටියෙක්ගේ වසමට වඩා විශාලයි. එක පිරිමි කොටියෙක්ගේ වසම ඇතුලේ ගැහැණු කොටි කිහිප දෙනෙක්ගේ වසම් තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ පිරිමි කොටියා තමන්ගේ වසම ඇතුලේ ඉන්න කොටි දෙනුන් සියලු දෙනා සමග සමදකම් පවත්වනවා. එතනත් මුත්‍රා වලින් සලකුණු කරා. බිලාලයින්ගේ මුත්‍රාවල සැර ගඳක් තියෙන්නේ. සත්වෝද්‍යානයකට ගිය වෙලාවක බිලාලයින්ගේ කූඩු ළඟින් යනකොට අනිවාර්යෙන් ඔයාලට ඒක අත්දකින්න පුළුවන්. තවත් ක්‍රමයක් බලමු. පසු පාදවල නකර වලින් බිම පහුරු ගන්නවා. මේකෙන් පහුරු පාර සලකුණු වෙනවට අමතරව තවත් දෙයක් වෙනවා. බලලුන්ගේ ඇඟිලි අතරේ තියෙනවා ගන්ධයන් නිකුත් කරන ග්‍රන්ථි. ඒව මගින් ගන්ධයන් තැවරීමත් මෙහිදී සිදු වෙනවා. බිම විතරක් නෙවෙයි, පසුපාද වලින් හිටගෙන ඉදිරිපාද වලින් ගස්වල කඳන් මතත් පහුරු ගන්නවා. සාමාන්‍යයෙන්
ගහේ පුළුවන් තරම් උඩින් තමයි පහුරු ගන්නේ. හෝටන් තැන්නේ තොටුපොළ කන්ද නගින පාර පටන් ගන්න තැනම තියෙන ගස්වල. කොටියා පහුරු ගාලා තියෙනවා පාසුවෙන් බලා ගන්න පුළුවන්. කොටියාගේ කම්මුල් වලත් ගන්ධ ග්‍රන්ථි තියෙනවා. මේ විදියට ඒ කම්මුල් ග්‍රන්ථි ගස් අතුවල අතුල්ලලා තම ගන්ධය තවරන එක තවත් වසම සලකුණු කිරීමේ ක්‍රමයක්. මේ ඉන්නේ ක්ලියෝගේ පිරිමි පැටියෙක්. දැන් නම් හොඳට වැඩුණු වැඩිහිටි කොටියෙක්. මල පහ කරනවා. ඒකත් වසම සලකුණු කිරීමේ ක්‍රමයක්. මලවලිනුත් සැර ගඳක් එනවා වගේම දෘශ්‍යමය සලකුණකුත් වෙනවා. හෝටන් තැන්නේදී කොටි වසුරුත් පහසුවෙන් බලා ගන්න පුළුවන්. කොටියෙක් තමන්ගේ සුපුරුදු ගමන් මාර්ගයේ සුපුරුදු සානවල තමයි මේ විදියට වසම සලකුණු කරන්නේ. මේ කරන සලකුණු ප්‍රතිවාදීන්ට තම වසමේ සීමාව පෙන්වන්න විතරක් නෙවෙයි, තමාට ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය විරුද්ධ ලිංගික කොටින්ට තමා එහි සිටින බව සංවේදනය කිරීමටත් මව සහ පැටවුන් අතර සංවේදනයටත් ඔවුන් යොදා ගන්නවා. මෙතෙක් වෙලා පෙන්නපු දෘශ්‍ය සහ ගන්ධ සංවේදන ක්‍රම වලට අමතරව කොටියා ශබ්ද සංවේදනයත් පාවිච්චි කරනවා වසම සලකුණු කරන්න. සත්තු වසම සලකුණු කරන්න පාවිච්චි කරන ශබ්දවලට අපි කියනවා ටෙරිටෝරියල් කෝල් කියලා. මේ කොටියාගේ ටෙරිටෝරියල් කෝල් එක හරියට නිකන් අත්කියතකින් ලී කොටයක් කිරනවා වගේ තමයි ඇහෙන්නේ. ඒ නිසා ඉංග්‍රීසි වලින් ඒකට කියන්නේ සෝවිං සවුන්ඩ්. මම ළඟ තාම කොටියාගේ සෝවිං සවුන්ඩ් එකේ වීඩියෝ එකක් නැහැ. ඒ නිසා මේ channel එකේ තියෙන වීඩියෝ එක බලන්න. මේකේ ඉන්නේ අප්‍රිකානු කොටියෙක්. හැබැයි සද්දේ අපේ කොටියට බොහෝ දුරට සමානයි. link එක description එකේ තියෙනවා. මේ සෝවිං සවුන්ඩ් එක මට වැඩියෙන් ඇහිලා තියෙන්නේ පාන්දර සහ ගොම්මන් වෙලාවට. සාමාන්‍යයෙන් පරිසරයේ නිහඬයි නම් ඒ සද්දේ කිලෝමීටර් 3ක් විතර ඈතට ඇහෙනවා. මේ ක්ලියෝපැට්‍රා 2025 පෙබරවාරි මාසේ. ඔය යන්නේ එයාගේ පැටවු ටිකත් එක්ක ලෙඩ වෙලා මැරුණ වල්ලූරෙක්ගේ මලකුණ ආහාරයට ගන්න. මේ ඉන්නේ එක පැටියෙක්. පැටියෙක් කිව්වට උඩ ලොකු එක්කෙනෙක්. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් දැනගන්න මම කැමතියි. ඒ වගේම වැදගත් වෙයි කියලා හිතන කෙනෙකුට ෂෙයා කරන්නත්, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.